මිනුක ගෙදරින් පිට වුණාට පස්සේ නිසලට පාළුවක් දැනුණා. කරුණාවතින් මල්වලට පොහොර දානවා. නිසලි එතනට ඊයේ කරුණාවති එක කයියක් දාගෙන ඉන්න කියලා හිතාගෙන. කරුණාම්මේ එනවද මගේ වැඩ පාලු කරන්න? ගිහින් පොතක් බලාගන්න. දැන් විභාගෙ කිට්ටුයි කියලා කිව්වා නේද? අනේ චුට්ටකින් පාඩම් කරන්නම්. නිසලි හැම කියලා කරුණාවතිගේ ඇඟේ දැවටෙන්න ගත්තා. නෝනේ ඇයි සනීප නැද්ද? ඇඟත් රත් වෙලා. කොන්දරි දෙනවා. එක දිගට පාඩම් කරපු නිසා වෙන්නේ නැති. එහෙනම් හොඳ නෝනේ වගේ කොන්ද දිග ඇරගෙන චුට්ටක් නිදාගන්න යන්න. නිසලි ඇඳට ගිහින් ටික වෙලාවකින් කරුණාවතිට අඬ ගහන්න ගත්තා. කරුණාම්මේ අනේ එන්නකෝ. නිසලි කතා කළේ අඬන ගමන්. කරුණාවති කාමරයට දුවගෙන ආවේ නිසලිගේ කෑ ගැහිල්ලට. ඇයි නෝනේ ඇයි මේ? අනේ කරුණාම්මේ අනේ මගේ දරු පැටියා. නිසලි නොනවත්තා අඬන්න ගත්තා. ඇඳගෙන හිටපු ගවුමේ ලේ ගෑවිලා තිබුණ නිසා කරුණාවතිට උන දේ හිතාගන්න පුළුවන් වුණා. නෝනේ ඔහොම දේ වෙනවා. මේ මාස 2 වගේ කාලයක්නේ. සමහර විට බබෙක් නෙවෙයිද දන්නෙත් නෑ. මයි නෝනේ හොඳට ඉන්නවා. මහත්තයාත් හොඳට ඉන්නවා. තව චූටි කෙලි පැටික්කේ ළමයි හැදුව හැකි. දැන් නාඩා ඉන්න. මොනවා කීවත් නිසලිගේ හිත හදන්න බැරි බව තේරුණ කරුණාවති රාත්නායකට විස්තරේ කියලා මිනුක වඬ ගහගෙන එන්න කීවා. මිනුක නිවසට එද්දී නිසලි බාත්රූම් එක ඇතුලේ. කරුණාවති දොර අරින්න අය ඇවිටලි කරමින් සිටියේ. ඒත් ෂවර් එකේ වතුර වැටෙන සද්ද මිස නිසලිගේ සද්දයක් නොවුන නිසා බය වුණ මිනුක වැරෙන් පහරක් එල්ල කරන විට දොරේ ලොකී ගැලවුණා. ක්ලාන්ත වී බිම වැටි සිටිය නිසලි දුටු මිනුකත් කරුණාවති නිසලි උසවාගෙන කාමරයට ආවා. කරුණාවති තෙත්තු ඇඳුම් ඉවත් කර ටවල් එකක් අන්දවලා නිසලිගේ හිස කරුණාවතිගේ උකුලට ගත්තා. මිනුක බෙහෙත් පෙති කිහිපයක් රැගෙන කාමරයට ආවේ. කරුණාවති කෝෆි එකක් හදන්නකෝ කියන ගමන් සිහිය එළවගත් නිසලිට මිනුක දැක්කම තවත් හයියෙන් ඇඬුණා. මිනුකට වැඳගෙන අඬන්න ගත්තා. අනේ මට සමා වෙන්න සර්. මිනුක නිසලිව තුරුල් කරගෙන සනසන්න උත්සාහ කළා. හරි ඒකට කමක් නෑ. ඔය අඬන්න නැතුව ඉන්නකෝ. නිසලි ප්ලීස් අඬන්න එපා. අනේ මට මගේ දරුවා ඕන. හරි ළමයෝ අඬන්න එපා ඉතින්. ඔහොම අඬලා දැන් ඔයත් ලෙඩ වෙනවා. මේ බෙහෙත් ටික බොන්නකෝ. අපි පස්සේ බලමුකෝ. බෙහෙත් බීලා බලමුකෝ හරිද? දැන් ඉතින් අඬන්න නැතුව නැගිටලා ඇඳුමක් දාගන්න. මිනුක නිසලිව පපුවට තුරුල් කරගෙන කල්පනා කරන්නට උනා. හිස් ඔසවා බැලු නිසලිට කඳුලින් තෙත්තුණු මිනුකගේ දැස් පෙනුණා. නිසලි මිනුකගේ කම්බුලට අත තබා සර්ටත් දුකයි නේද කියලා ඇහුවේ එකි ගස්මෙනි. මිනුක නිසලිගේ අත තවත් අද කරගෙන නළල සිපගත්තා. ඔයා දැන් ඇඬුව ඇති මැනික. ඔයා ඔය විදියට හිටියොත් මට කොහොමත් හිත හදාගන්න බෑ. ඒ නිසා මට පොරොන්දු වෙන්න ආය අඬන්නේ නැහැ කියලා. නිසලි හිසවනලා කියලා පොරොන්දු දුන්නේ නිසලිගේ හිත හදාගෙන නම් නෙමෙයි. මිනුක හිත හදන්න ඕන නිසා. මිනුක නිසලිගේ අල්මාරිය ඇරලා නිසලිට ඇඳ ගන්න රෙදි අරන් දුන්නා. ෆෑන් පැකට් එකකුත් ඒ උඩින් තියලා මිනුක නිසලිගේ හිස අත ගෑවා. නිසලි මම දැන් හොස්පිටල් එකට යන්න ඕන. ඔයා පරිස්සමට ඉන්න. දැන් හොඳ ළමයා වගේ මං එනකන් නිදාගන්න. මම ඉක්මනට එනවා. ඔයාගේ හීනෙට ඔයා කොහොම හරි ගෙනියනවා. ඒක පොරොන්දුවක්. මාව විශ්වාස කරන්න. මිනුක යන්න ගියාට පස්සේ නිසලිට තනිකම දුක තවත් වැඩි වුණා. අසරණකමක් හිතට දැනුණා. හැමදාමත් වගේ මගේ ජීවිතයට සතුට කියන අකුරු තුන අහිමි දෙයක්. අඩුතරමේ තව කෙනෙක් සතුටු කරන්නවත් මට පිනක් නෑ. දැන් කොහොමත් මම මෙතන ඉන්නේ කොහොඳ නෑ. මිනුක සර් මට අයිති කෙනෙක් නෙවෙයි.
මම මෙහෙම හිටියොත් මිනුක මෙහිදි පවුල ඇතුලේ ප්‍රශ්න ඇති වෙනවා. ඒත් මම කොහොමද මිනුක සර්ට දාලා යන්නේ? ඇත්තටම මේ ටික කාලෙට මම මිනුක සර්ට කොච්චර ලං වෙලාද? වෙන් වෙන්න බැරි තරමටම හිත ඔහුට බැඳිලා. මම තව කොච්චර කාලයක් හිටියත් මේ ඇත්තට මූණ දෙන්න මට සිද්ධ වෙනවා. හොඳම දේ තව දුර නොයා මෙතනින් අතර වෙන එක. නිසලි කොලයක් අරන් ලියන්න ගත්තා. මට සමා වෙන්න. 100,000 වාරයක් සමා වෙන්න. මේ තීරණය ගත්තේ ගොඩාක් හිතලා. තව කොයිතරම් කාලයක් හිටියත් මට මේ දෙයට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. ඒ නිසා මම යනවා සර්. මං වෙනුවෙන් කැප කළ හැම දෙයකටම පින්. මට නොලැබුණ මව්සෙනෙහස අඩුවක් නොකර මට දුන්න කරුණාව මට මම සදා ණයගැති බව කියන්න. තෙරුවන් සරණයි. මම නිසලි. අවශ්‍යම පොත් කිහිපයක් සහ ඇඳුම් දෙක තුනක් බෑග් එකකට දමාගත් නිසලි කරුණාවතියට කතා කරලා අඹ අච්චාරු ගෙනෙන්නට කියා ගෙදරින් පිට කළා. නිසලි ඇඳුම් බෑගය අතට අරන් ලිපිය මේස උඩ තියලා ඉක්මනින් එළියට ගියා. කරුණාවති අඹ අච්චාරුවක් අරන් ගෙට ආවත් නිසලි පේන්න හිටියේ නැහැ. කාමරයට එබුණා සද්දයක් නැහැ. මේස උඩ තියෙන ලියුම දුටු කරුණාවතිට කෑ ගැස්සුනි. අත තිබූ අච්චාරු මල්ල බිම වැටුණි. ඇය දුවගෙන ගියේ රත්නායක ළඟට. රත්නායක මෙනුකට විස්තරේ කියලා එක්ක ආවා. කරුණාවති ලිපිය මෙනුකට දුන් පසු මෙනුකගේ දෑත් වෙවුලන්නට වුණා. වාහනය හරවාගත් මෙනුක විදුලි වේගෙන් ඉස්සරහට ගියේ හන්දියේ සපත්තු මහන මිනිසයා ළඟට. මෙතනින් එහාට මෙහාට යන අය පෙනෙන නිසා ඔහුගෙන් තොරතුරක් දැනගන්න පුළුවන්. ඔව් මහත්තයා. දැන් ටිකකට කලින් නෝන බෑග් එකකුත් අරන් වීල් පාක් එකට යනවා දැක්කා.